අපේ චාරිකාවේ හැඳින්වීම. එදා අපි ආවේ වෙනදා ආපු ඉන්දියාවට නෙමෙයි. අපි වෙනදාට යන්නේ ඉන්දියාවට නෙමෙයි දඹදිව. ඒ වන්දනාවක. ඒ ගමන් වලදී මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු දකින්නේ දුප්පත් හිඟා කරන අපිරිසුදු ඉන්දියාවක්. ඒ නිසා දඹදිව ගමන තීන ශ්‍රද්ධාවත් නැති කරගන්න ගමනක්. මෙවර අපි ආවේ බුදුහාමුදුරුවෝ වැඩි කලක් වාසය කරපු බුදුහාමුදුරුවෝ ඥාතින් ඉන්න ඉන්දියාවට. මේකයි ඉන්දියාව. මේ අපි ආව ඉන්දියාව ශ්‍රී ලාංකික බෞද්ධයන් භික්ෂුන් වහන්සේලා කිසිදා නොගිය ස්ථානයක්. ඉන්දියාවේ නේවාසිකව වැඩ ඉන්න ලාංකික භික්ෂුන් සහ ලාංකිකයින් හැර. මේ ගමනට අපි 3 නමක් වැඩියා. අපේ ගුරු හාමුදුරුවෝ පල්ලේගම සමිත මහත්තයෝ. උන්වහන්සේගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු වන මම සහ පූජ්‍ය මර්මා චන්දාලෝකී. මේ චාරිකාවේ පසුබිම මෙන්න මේකයි. බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව අඩු වෙන්නටත් බුදුන්ගේ දේශයේ ලෙස ඉන්දියාවට නියම ආදරයක් නැති වෙන්නත් හේතු තියෙනවා. ඒක ඒ නිසා මේක ඓතිහාසික ඉතා වැදගත් ගමනක්. පණ්ඩිත හාමුදුරුවෝ වැඩම කරවීමයි වැදගත් උනේ. උන්වහන්සේ වැඩි නැත්නම් මේ ගමන සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම බොහෝ දෙනා දඹදිව ගිහින් ඇවිත් කියන්නේ ඉන්දියාවේ අපරිදුකම සහ දුප්පත්කම ගැන. දඹදිව නොගියපු මිනිස්සු අතර පවා ඉන්දියාව ගැන තියෙන්නේ බොහොම අප්‍රසාදයක්. ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා හිතෙන්න, ඒ කියන්නේ ඉන්දියාවේ ඉපදෙන්නේ නැති වෙන්න කියලා හේතුකුත් එහෙම සැක හිතන්නත් ඒකට හේතුවක්. මේ ගමන සිද්ධ වුණේ ඒවන් පසුබිමක. ඉන්දියාවට විසා ගැනීමේදී අපේ නියෝජිතය ලෙස උදව් වුණ පඬිත පූජ්‍ය මුර්තවැල සීවලි තෙරුන් සහ මම ඉන්දියාව සම්බන්ධයෙන් දක්වන්නේ සම්පූර්ණ වෙනස් අදහසක්. මේ ගමනේදී ගොඩක් බාධක ඇති වුණා. සාමාන්‍ය සුළු බාධක අපි කියන්නෙත් නෑ. නමුත් සමහර බාධක අපිට හිතා ගන්නත් බෑ කොහොමද උනේ කියලා. ඉන්දියාවේ බුදුන් උපන් දේශයේ බව සනාථ කරන ඓතිහාසික එකක් නිසාද බොහෝ කරදර ඇති වුණා. මගේ අතපසු වීමකින් දෙවරක් ටිකට් ගන්න වුණා. පණ්ඩිත හාමුදුරුවෝ සහ පොඩි හාමුදුරුවෝ ආපහු වඩිනකොට ගොඩාක් කරදර වුණා. ඒවා විස්තර දැන් අවශ්‍ය නැහැ. නමුත් පණ්ඩිත හාමුදුරුවෝ අපිව කිසි විදිහක ආදායමත් වෙන විදිහට වැඩ කරේ නැහැ. කොයි වෙලෙත් අපිට උනන්දු කරා මේ ගමන අපි යමු කියලා. අපි මේ චාරිකාවේ අපේක්ෂා ගත්තොත් අපේ පණ්ඩිත හාමුදුරුවෝ වැඩම කිරීම තමයි ප්‍රධාන වුණේ. මොකද ඒ ශිෂ්‍ය පූජ්‍ය චීලරත්න බෝධි භික්ෂුව ඉන්දියාවේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ අවුරුදු 15කට වැඩි ඉගෙන ගත්තේ ඒ භික්ෂුවගේ ආරාධනාවක් තිබුණා. මම මේ පන්සල එහෙම කවුරුවත් දැනගන්නත් කලින් ඊළඟට බුදුන් උපන් භූමිය ලංකාවේද ඉන්දියාවේද කියන එක බහුතර අයගේ දැන් තර්ක වෙලා තියෙනවා. නමුත් බහුතර විශ්වාස කරන්නේ ලංකාවේ නෙවෙයි ඉන්දියාවේ තමයි කියලා. නමුත් ඒක සැකසහිත වෙලා තියෙනවා. අපේ බෞද්ධ ඉතිහාසය පිළිබඳ නිවැරදි විස්තරයක් ලබා ගැනීමත් තවත් ඉලක්කයක්. ඉන්දියාවේ කුල ක්‍රමයක් තියෙනවා. ඇත්තටම ඉන්දියාව කියන්නේ මේ මොන වගේ තත්ත්වයක්ද? බ්‍රාහ්මණෝ වගේ කාර්යභාරය මොකද්ද? බුදුන් වහන්සේ ජීවත් වූ සහ ගමන් කළ ස්ථාන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩිපුරම ඇවිදපු තැන් දේශනා කරපු ධර්ම දේශනා කරපු තැන් වලට යන්න මට ආසාවක් තිබුණා. ඒකයි ප්‍රධානම. දින 11ක ඉන්දියානු චාරිකාවේ පළමු සතියේ විස්තර අපි දෙන්නේ. ඉස්සෙල්ලම අපි ආවේ 2025 අප්‍රේල් 29 වෙනිදා මේ අවුරුද්දේ ඉන්දියාවේ රායපුර වෙත තමයි අපේ පැමිණීම සිද්ධ වුණේ. මානා ගුවන් තොටුපළට. ඒදී අපිව පූජ්‍ය ශ්‍රී රතන බෝධි භික්ෂුව මුණ ගැහිලා අපිව බිරබිටා කියන ගමට එක්කන් ආවා. අප්‍රේල් 30 වෙනිදා අපි සිර්පූර් බුද්ධ නගරය කියලා කියන්නේ මේ පළාතේ සිද්ධාස්ථාන නැරුවා. මේ පළවෙනිදා බිලස්පූර් වාහනේ කම්මලට යන ගමන් තව සිද්ධාස්ථාන වන්දනා කරා පූජ්‍ය ශ්‍රී රතන බෝධි තෙරගේ මඟ පෙන්වීම. මේ සිර්පූර් කියන ගම ඉස්සර මේක ලොකු තැනක් වෙන්නේ නැති. යනු කියන්නේ ඡත්තීස්ගඩ් ප්‍රාන්තයේ මහා සමුද් දිස්ත්‍රික්කයේ මහා සමුද් නගරයේ සිට කිලෝමීටර් 35ක් දුරින් රායපුර අගනුවර දැන් අගනුවර රායපුර සිට කිලෝමීටර් 78ක් දුරින්
මහානදී කියන ගඟ එවුරේ තියෙන ගම්මානය. මේ පෙන්වන ලක්ෂ්මන් පන්සල ඉස්සර බෞද්ධ සිතාසනයක් වෙන්න ඕන. එහෙමයි කියන්නේ ආචාර්ය හාමුදුරුවෝ. මෙහෙද නාගරිකන හිටියේ? මෙහෙද නාගරිකන හිටියේ? අර වීදියේ මේක වඩා හුරු කීරෝයි. මේ ලොක් කරන්නත් තිබිලා තියෙනවා. बहुत बड़ा एरिया रहा है, बहुत बड़ा, बहुत लंबा है। मैं बताऊंगा ना कहाँ से कहाँ तक। पर ये इन लोगों ने गड़बड़ थोड़ा घोटाला कर दिया। मैं पानी में किसी से काम හදන්න බැරි එහෙම මේ කොහොමද කරන්නේ නැත්තේ කියලා හිතන්නේ. මේක එන්නලු මල ඊට පස්සේ තමයි මේක නෙල්ලු දෙකක් තියෙනවා. දෙපැත්තට මේ වගේ අමාරුයි බලන්න. ඒක හදන්නේ කොහොමද වගේ මේ අලවලක් දන්නේ නෑ ගලෙන් තමයි හදන්නේ. අලවල බෑ ගලවන්න මේ ඉන්නේ ඉස්සෝ ඉන්නේ භාවනා කරන්න. ඔව් මේ කාලේ පොතේ ඉස්සෝ ඉන්නේ මේ කොහොම ලස්සනක් තියෙන්නේ නැද්ද ඒ කාලේ එන්න මේ බුදු ආගමේ හිට පිට පස්සේ ගුරුවරින් මේකනේ ලස්සනට තියෙනවා ඔළුව තමයි නැත්තේ උදේට පස්සේ කාලෙක වහපු නෑ කාලේ අනිත් ආරක්ෂාව සඳහා වහපු එක හොඳයි ආරක්ෂාව සඳහා දාන්න. මේ පිළිම කැලිට් එකේ ඉතුරු කරලා අතන කියන්නේ තියෙන්නේ एक ही पद्धति का බලන් බුදුව कंस्ट्रक्शन वो व्योम है यहाँ पे मैं ऐसा चाहिए ये पत्थर नहीं है පහම් පත්තු කරා එච්චර යෝජනාවක් කියන්නේ මේ ඉතින් තමයි නේ කුමාරි දාන
वाहन आरक्षक अरे, ठिकाणच हो. लॉक लॉक लोक विशाल नारळाच्या विशाल नाही तो बहुत मोटा है। चला 1 2 3 4 5 6 7 जी बोलिए 9 10 मेनापूर चौकमध्ये इन्व्हेस्टमेंटच्या रिगार्डिंग कॉल आहे आपल्या ट्रेडिंग इक्विटी मार्केट होत आहे कमोडिटी मार्केट होत आहे सर अभी तो कुछ भी
ශ්‍රීපුර පුරාණ කාලයේ පාණ්ඩු වංශී රාජවංශය අගනුවර වුණා කියලා තමයි විකිපීඩියා එකේ තියෙන්නේ. නමුත් මේක මිත්‍යාවක්. බෞද්ධ සිද්ධාස්ථාන හැර වෙන කිසිවක් තිබුණේ නැති බව ආචාර්ය පූජ්‍ය චත්තිස්ගාරේ නායක තෙරුන්ගේ අදහසයි. 10 වෙනි සියවස වෙනතර තිබුණේ අශෝක රාජවංශය. මේ ගම්මානයේ බෞද්ධ විහාරස්ථාන සහ ආරාම වලින් සමන්විතයි කියලා තමයි තියෙන්නේ. නමුත් විකිපීඩියා එකේ තියෙන්නේ මූලාශ්‍රය හින්දු සහ වෙනත් විහාර ගැනත් කියවෙනවා. මේවා 5 වෙනි සහ 12 වෙනි සියවස දක්වා පැරණි කියලා තීරණය කරලා තියෙනවා. එංගලන්තේ මේ මෑණියන්ගේ අක්කගේ ගෙදර යන ගමන් මොකද
हाँ पूरा ज़्यादा दिन इसको अभी लगाएंगे बोला पहले ये तालाब में वो अपने आप में जल जाएगा फिर लगे एक लगा देंगे ना फैल जाता है फैल जाता है हाँ अब लोटस लोटस अरे देखो ना नहीं तो ज़्यादा प्रिय नहीं है हाँ बुलेट कार हो जाती है तो बुलेट चित्र नहीं है रथ पर Kaya na ito yung pura sila si Loko hamati yung video na kan. ये तो मस्त चैनल खा लिया यही पे निकला था क्या Garal nih, garal nih, boleh nih. पत्थर ही है ना पीपल के वृक्ष से निकला कहाँ पे यहीं पर पीपल का वृक्ष है अच्छा वहीं छोटा मोटू था वो धीरे धीरे बढ़ते हुए ना ये आकार ये अगर थोड़ी लेगा तो पहले बढ़ना वो तो लोगों को हाँ देखो पता है मैंने काट गया था तो मैं अभी जो नेपाल මුන්සති අපි දැකපු නටබුන් සහ ඉන්දියානු ජන ජීවිතය අප පුදුම කරා. ඡත්තීස්ගඩ් ප්‍රාන්තයේ විතරක් ගත්තත් අපගේ ඉන්දියාව පිළිබඳ මූල බසගත් චිත්‍රය වෙනස් කරන්න පුළුවන් තැනක්. ඉන්දියානුන්ගේ ජන ජීවිතය ඉතාමත් බෞද්ධ ජීවිතයක්. බෞද්ධ ගෝවියෝ කුල ભેදයක් නැහැ. මේ මිනිස්සු බෞද්ධ වුණාට හින්දු ආගමයි කියලා රජේ සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිද්ධාස්ථාන බෞද්ධරේක බුද්ධ රූප නැහැ. ඒ බලය අල්ලගත්ත සංක්‍රමණික කුල භූමියන් විසින් කරන දේවල් කියලා තමයි කියන්නේ. අත වශයෙන්ම බ්‍රාහ්මණයින් ඉන්දියානු සංස්කෘතිය තුළ ජීවත් වෙන පූජනීය මිනිස්සු කොටසක්. නමුත් සංක්‍රමණිකයන් ලෙස හඳුන්වන බ්‍රාහ්මණයෝ කොටසක් ඉන්නවා. ඒ අය තමයි ඉරානයෙන් හෝ වෙනත් ස්ථානයකින් නිරපල ඇවිල්ලා ආපු විද්‍යාව වෙන්න පුළුවන්. බුද්ධ කාලයට පෙර පවා ඉඳලා තියෙනවා. ඔවුන්ගේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියට වෙනස්. ඔවුන් සිල් රකින්නේ නැහැ. බොහොම 아무තු ඒ කට්ටියගේ ප්‍රයත්නක් තියෙන්නේ. ඊට තුනක් වෙන මේ කුල බ්‍රාහ්මණයෝ කාස්ට් බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ
මෙම ඒ අය ප්‍රධාන තනතුරු ඉන්නේ බලය තියෙන්නේ ඒ අය අතේ. මේ කරුණ අපිට කියලා දුන්නේ චත්තිස්ගර් ප්‍රධාන බෞද්ධ භික්ෂු පූජාචාර්ය සීලරතන බෝධිහාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ හමුුනේ නැත්නම් අපිට මේ කිසිවක් හමු ලබා ගන්න බැරි වෙනවා. මේ මාධ්‍යයේ කොහෙවත් කියන කතාවක් නෙවෙයි. උන්වහන්සේගේ වසර 15කට වැඩි කාලයක් අපි ලංකාවේ ජීවත් වුන නිසාද ලංකාව ගැන හොඳ දැනුමක් තියෙනවා. ඩෙන්මාර්ක් පූජ්‍ය මෙත විහාරී හාමුදුරුවෝ ඇමරිකාවේ පන්සලක් හදපු කිරිබත්ගොඩ ප්‍රාථමික විහාරයේ නිර්මාතෘ හැවන්පොළ ජනතන් සර්මා හාමුදුරුවෝ අපවත් වෙච්ච චන්දමුනි හාමුදුරුවෝ බුරුම චන්දමුනි අපවත් වෙච්ච මඩිහි පඤ්ඤාසී මහතෙරුන් අපේ ගුරුවෝත්තම පූජ්‍ය පඬිත් පල්ලේගම් සමිත මහතෙරුන් ඒ වගේම වෙනත් ගොඩක් ගුරුවරු ගැන ඉතා ආදරෙන් කරුණාවෙන් ගෞරවයෙන් කතා කරන්න මේ හාමුදුරුවෝ. ඔබගේ ප්‍රතිචාර මත අපි නැවතත් මේ ගැන විස්තර ගෙන එනවා. ඊර්වන් සර්ණයි. පෙර නොදුටු ඉන්දියාව කියලා මාතෘකාව ගත්තේ ඇයි? අපි 2025 අප්‍රේල් 29 වෙනිදා ගුවනින් පැමිණි ඉන්දියාව රායපුර කියලා අගනුවරක් ඇති ඡත්තීස්ගර් ප්‍රාන්තයක් බවත් මෑතක් වනතුරුම ඒ වෙනම රාජ්‍යයක් වනතු බවත් නොදැන සිටීම අරුමයක් නොවුනත් පුදුමය නොවේ. මේ පළාත බුදුන් වහන්සේගේ ඥාතීන් වැඩ සිටින දක්ෂිණ කෝසලයේ බව පණ්ඩිත හාමුදුරුවෝ හැර අපි නොදැන සිටීම නම් අරුමයි. ඡත්තීස්ගර් උදාගමට ඉතා සමීපයි. අද දක්ෂිණ කෝසලයේ සහ දකුණු කෝසලයේ මෙසේ අපි සූත්‍රවල නිතර කියවන කෝසලයේවත් පුදුමකින් මොබිමට ආවා. බමුණු වර්ග දෙකක් බව කවදාවත් ඉන්දියාවේ වර්ණ කාස්ට් විධිමත් සමාජයේ නොතිබුණු බව නම් කවුරුවත් පිළිගන්නේ නැහැ. මොගල් ආක්‍රමණය සමග 3% වෙහිටි බමුණු සංක්‍රමණික බමුණු කපට ලෙස පාලක කොටසට දුප්පත් හිඟන මට්ටමේ ඉඳලා අද පාලක බවට පත් වෙලා වෙච්ච බව ඉතිහාස පොත්වල කිසිම පොතක නැහැ. ඒ නිසා මේ වාර්තාව ඉතිහාසගත පළමුවට දකින ඉන්දියාව තමයි. මේ හෙළිදරව් ලැබුණේ ඡත්තීස්ගර් ප්‍රධාන භික්ෂුව විසින්. මේ චර්කාවේ යම් නිගමනයක් මම කරොත් ඒක මගේ පෞද්ගලික දෙයක්. නමුත් ඔබගේ දැනගැනීම පිණිස මම කියනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ මම හිටපු පන්සල් වල ගොඩක් පන්සල් වල කිරිබත්ගොඩ තමයි අඩුවෙන්ම මේක සිද්ධ වෙන්නේ. ඉන්දියාව ගැන තියෙන මත ගොඩාක් වැරදි විදිහට තමයි කියන්නේ. නමුත් ඒ වැරදි වැටහීම පන්සල් වලින් විතරක් ආපු දේවල් නෙමෙයි. මේවා හොඳට කල්පනා කරලා අපිට උගන්වපු බොරු ඉන්දියාවෙන් ආපු සමහර ආචාර්යවරු. මේ චාරිකාව යන්නට කලින් මම දැනගෙන හිටියා ඉන්දියාව කියන්නේ බොහොම වටිනා විශේෂ බුත්තනක් කියලා. දලයි ලාමා කියන්නේ කවුරුත් අහලා තියෙන බෞද්ධ භික්ෂුවක් මහායාන. නමුත් ඒ හාමුදුරුවෝ ටිබෙට් රටින් නිරපලා යන්න වුණාම චීනෙන් ආක්‍රමණය වුණාම නවාතැන් දුන්නේ ආරක්ෂාව දුන්නේ ඉන්දියාවෙන්. නමුත් පාප් වහන්සේ ලංකාවට එනකොට වීසාක් දෙනවා ඔක්කොම කරනවා පිළිගන්නවා රාජ්‍ය ගෞරව දෙන ලංකාවේ බෞද්ධ රටක් කියන අපේ ලංකාවේ දලදා මාලිකාව බලන්නවත් ලංකාවට එන්න තහනම් දලයි ලාමට. ඒකත් මට මිනිසුන්ට කියන්න ඕන. මොකද්ද අපේ බුද්ධ ආගම? මේ කරුණු සම්බන්ධව පොතපතින් හෝ විද්‍යාත්මකව මත ගවේෂණය කිරීම බොරු වැඩක් කියලා මම හිතන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා දැනුම හරි දැනුමක් ලබා ගන්න ඒ සඳහා අවවාද දීලා තියෙනවා කාලාම් සූත්‍රයේ. පොතක ලියලා තිබුණාට තමන්ට ඇහුණ නිසා හෝ සම්ප්‍රදාය නිසා හෝ බෝධනාගේ මතය නිසා හෝ තර්කයට අනුකූල නිසා හෝ තමාගේ දර්ශනයට අනුකූල නිසා හෝ හරි කියලා පේන නිසා හෝ වෙන්න පුළුවන් දෙයක් නිසා හෝ උගත් පිළිගත් ගුරුවරයෙක් කියු නිසා හෝ මේ යම් දෙයක් පිළිගත යුතු නැහැ. ධර්මයට සහ විනයට රාගය කියන්නේ ද්වේෂය මෝහය නැති වෙනවා. ඒකට කියන්නේ විනය කියලා. ධර්මය කියන්නේ ලෝක ධර්මතාවයක් තියෙන එක බුදු කෙනෙක් ඇවිල්ලා විවෘත කරනවා. විශේෂයෙන්ම නිවනට අවශ්‍ය කැලේ විතරයි. නමුත් ලෝක ධර්මතාව තියෙනවා. ඒවා Taman තේරුම් ගන්න ඕන. පොතපත කියවලා. එහෙම පිළිගන්න බැරි නම් විසි කරන්න. කවුරු කිව්වත් මොන පොතේ තිබ්බත් අපේ සම්ප්‍රදායට ගැලපුණත් බෞද්ධයේ මතේ වුණත් කොටින් කිව්වොත් අපි මේ දැන් කියපු කරුණ පවා සීලරතන බෝධිහාමුදුරුවෝ තරයේ කියලා තියෙනවා බමුණන් ගැන. ඒ වුණත් ඒ කරුණ වුණත් පිළිගන්න අනිවාර්ය නැහැ. ඒක තමන් හරියට කල්පනා කරලා බලන්න මේ සූත්‍රවල තියෙන